තමයි එතකොට අද කවුද ඇවිල්ලා නැත්තේ? හරි හෙට ඉස්කෝලේ ප්‍රදර්ශනයක් තියෙනවා හැමෝම මේකට මොකක් හරි නව නිර්මාණයක් අරන් එන්න. හරි සර් එහෙනම් අපි පන්ති වලට යන්නද? හරි එහෙනම් පන්ති වලට යන්නකෝ. පසුදා උදේ. ඒ බං අද උඹ නිර්මාණයක් හැදුවද? නෑ බං හැදුවේ නෑ. ආත් හැදුවේ නෑ බං. දැන් අපි මොකද්ද කරන්නේ? මේ මගේ ගාව අදහසක් තියෙන හොඳයිද කියලා බලහන්. කියපන් බලන්න. ගාව තියෙනවා බා රොබෝ ඇඳුමක්. ඒකට උඹ නැගපන්. ඒකට නැගලා මං කියන්නම් මේක රොබෝ එලාම් එකක් කියලා. ඊට පස්සේ මම නම එන්න කියන්න. ඊට පස්සේ උඹ කියපන් කියාගේ විස්තර. ඊට පස්සේ ඉතින් අපිට ඒ ස්ථානේ ගතයි. ඊට පස්සේ අපි දෙන්න කියමු අපි දෙන්න එක එකතු වෙලා හැදුවේ කියලා. මේ මොකද්ද එතකොට සඳමාලි? ජොනි ඔය හදපු නව නිර්මාණය පැලයක්. මේ තියෙන්නේ මේ මොකද්ද මේ? මේක මේ මූණ බලන් විස්තර කියන්න පුළුවන් රොබෝ කෙනෙක්. මොනවා? ෂා මරුනි. පුදුම දේවල් නේ ඔයගොල්ලෝ හදන්නේ. අණ්ඩාරස මේ බලන්නකො මේක මූණ බලලා විස්තර කියන්න පුළුවන් මැෂින් එකක්ලු. අඩේ කෝ බලමු එහෙනම් කියපන් බලන්න මං ගැන විස්තරය. මැෂින් එක අපිට එහෙනම් විස්තරයක් කියන්න බලන්න. මැෂින් එක යකෝ මූ කතා කරන්නේ නෑනේ. ඇඳුම ඇතුලේ ඩින්ඩි ගිහින්ද කොහෙද? අම්මේ යකෝ මට ගහන්න එපා. විස්තරේ කියපන් යකෝ. ඒ මැෂින් එකට කෑ ගහනවා එන්නේ. ඔව් මෙයා පොඩ්ඩක් මුරන්න මැෂින් එක පොඩ්ඩක් සැර කරලා තමයි මෙයාට කියලා වැඩක් ගන්න ඕනේ. ඉක්මනට කියපන් යකෝ. හරි ඔයාගේ මූණ දැක්කම ගියත හැකි වාසයි සාරි අඳින්න. මං කවුද දැක්කෝ සාරියන්දී? සාරි ඇඳලා උදේට කන්නඩි ඉස්සරහට ගිහින් හැඩ බලන්නත් ඔයා හරිම ආසයි. ඊයා මන්න හිතේනේ බණ්ඩාරස එහෙම කෙනෙක් කියලා. මේ බොරු මිස් මෙයා කියන්නේ. ආව් මොකද යකෝ පයින් ගහන්නේ කියලා ඉවර වෙනකන් ඉඳහන්. එතකොට ඔයා හරි ආසයි මේකප් දාන්නයි ගවුම් අඳින්න. මේ ගවුම් අඳින්න මේ මම ශික් නෝනගේ ගවුන්ද දන්නේ ඇඳලා බලන්නේ. මොකක්ද යකෝ මේ ගොන් මැෂින් එක තනිකර බොරුනේ කියන්නේ. පට සත්ති පටි